Gila malah lu yang ada lagi. ඔගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නා නේද? අද අපි ඔයාලව එක්කන් යන්නේ සෝල් ටවර් එකයි ලොටේ වර්ල්ඩ් එකයි බලන්න. සෝල් වලට යන්න තීරණය කරේ KTX එක. ඔයා කලින් ගිහිනුත් නෑනේ මේකේ? අන්න මන් තමයි ඔයාව එක්කන් යන්නේ. අයියෝ මෙතනද ඉන්නවද? මේකද යන්න? මේ අනිත් පැත්තට යන්න දෙන්නේ. ඒ කැරකිල්ල ඇදෙයිද දන්නේ. සෝල් වලට ඇවිත් ඉන්නේ. ලස්සන දේවල් මේ කොටක් තියෙනවා. ඉතින් අපි කාලා ලෑස්ති වෙලා යාළුවෝ ඉන්න තැනට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඉතින් කනගම රටේලගෙන තියෙන ඔක්කොම කතා කරලා කෑම එක කාලා ඉවර කරගත්තා. ඉතින් කෑම ටික කාලා ඉවරලා මම කලේ මගේ ලෙන්ස් දෙක දාගත්තා. ලෙන්ස් දාන්න හරිම අමාරුයි. ඒ වුණාට කන්නඩි දාගෙන ඉන්නවට වඩා ලෙන්ස් දෙක දාන්නට දෙයස නිසා මම ලෙන්ස් දෙක දාගන්නවා. බලන්න ඔතන දාලා තියෙන්නේ අවසානයේටම ලෙන්ස් එක දාගන්න වීඩියෝ ක්ලිප් ටික විතරයි. හැබැයි ඊට වඩා ගොඩක් සැරයක් මට දාගන්න බැරි වුණා. ඉතින් ඕගොල්ලෝ දාන්න ලේසි විදිහක් තේරෙනවා මට කියන්න. මේ වගේ අයටත් තනියම ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන් විදිහට දියුණු වෙන්න ඕනේ අපේ රට. මේ වෙනකොට අපි කෑම කාලා ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් අපේ යාළුවෝ ඇවිත් තියෙන නිසා අපි දැන් යාළුවෝ ඉන්න තැනට යන්න හදනවා. යන්න අපිට.
ඉතින් අපි යාළුවෝ ඉන්න තැනට ආවා. ළමයි දෙන්න ඕනෙත් නැහැ ෆොටෝ ගන්න ඉන්නේ. අර අතන මාරු හොඳේ. අතන මේ මොනක් ගහේ නේද මේ? උඩට නගින්න දෙන්න. උඩට. උඩට යන්න ඕනේ දෙන්නේ. අංජයි කියනවා මේ දුම වගේ කියලා තාචි ඉඳලා බෑ බෑ වතුර සොයා යන්න බෑ. ඉතින් එන්න සොඳුරිය. මොනවද මේ කරන්නේ? උත්තරාදින කතා කරන්නේ තු හෙඩන්නේ. නළුවෙක් වගේ පේන හොඳ. සිරාවටම කියන්නේ. එළියේ තියෙන ලස්සන තැන්වල ෆොටෝස් ටික ගහගෙන අපි යන්න පිටත් වුණ ලොටේ වර්ල්ඩ් එකට. ඒකේ බලන්න තැන් ගොඩක් තියෙන නිසා අපි ඉස්සෙල්ලාම තීරණය කරා ලොටේ වර්ල්ඩ් එකට යන්න කියලා. බඩ සින්නට උත්තිය. ලොටේ වර්ල්ඩ් එකට ඇතුල් වෙනකොටම තියෙන එක තමයි මේක. ඉතින් මේක දිහා අපි ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා. මෙන්න මේ අස්සෝන් පිට යන්නේ කියලා. ඉතින් අපි පොඩි ළමයි වගේ මේ වගේ ගියා. කියන්න තමයි ලෑස්ති කරන්නේ. ඇවිත් කට්ටිය කියන දේවල් බලන්නකෝ. කවුන් දෙකක් කියලා තිබ්බා. ගිහිල්ලා බලන්න ගියාතල්ලි කරා. මම නැගිටින් ඉවරයි තමයි. ගානන හුස්ම යනවා. එහෙම දාන්ති ගිහින් වාට් අතරම. අර මෙතන. ඒ උදේව බයික් එක. නිගමන ගියාතර මෙතේ මාර්ගින් යන ස්පීඩ් ඉවරයි. කොහෙන්ද අනේ කළුවර ගුහාවකින් ආවේ අපි? ඒ වුණාට ඉස්සෙල්ලාම යන එක්කිනා කොහොම යනවා ඇතරේ? අපි කියනවා එයාට පේන්නේ නැහැ. ඒ වුණාට අපි දැන් අපිට නම් ඕගොල්ලෝ හරි ඉන්නවනේ. ඉස්සරහම යන්නේ කතානි කර බිමට වැටෙන්නේ. එන්නේ ඉබ්බෑනේ. උඩට එතුලෙන් වගේ ගුරුත්වාකර්ෂණයට ඇදලා ගියා වගේ මොකද නම් කකෝ තාමනේ මෙයා දෙන්නේ හුන්නේ මම මොන්නේ ආපල්ලා මෙයා ඇස් දෙක වහගෙන හොඳට ගිහින් තියෙන්නේ
ෆොටෝස් ගහන තියෙන ඒරියා එක. ඉතින් ලස්සන විදිහේ ෆොටෝස් ගහන්න දැන් තියෙනවා. चीज़ क्या අපි මෙන්න මේ කියන්නේ තමයි පොලිමේ ඉන්නේ. හැබැයි අපි පොලිම ඉවර වෙන්න ලඟ වෙලා බලද්දි අපි ඉඳලා තියෙන වෙන එකක පොලිමේක. ඉතින් ඒකට තමයි දැන් යන්නේ. 버튼 완전히 멈추면 왼쪽으로 하차하실게요. 두고 가시는 소지품 없으신지 다시 한번 확인해 주시기 바랍니다. 감사합니다. 안녕히 가세요. 새로운 탑승 바로 시작하겠습니다. 저희 신발 트리머 3m 아래로 꺾는 구간 총 2번 있습니다. 운행 중 자리에서 일어서시거나 위험한 행동은 삼가해 주시고 앞에 보이시는 검은색 손잡이 잡고에 이용하실게요. යක්කු වගේ ඇතුලේ ආන්නසවුඩ පල්ලවා ෆෝන් එක රැටේ අම්මෝ
그를 잡고 있는 거겠지. 공주는 마법사이겠지. 그를 잡는 것들도 잡고 공주는 누구까지 물론 위험한 말. 노래를 계속 아주 좋았어. 훌륭해. 내 마음에 그를 넘겼습니다. 영생의 풍미가 다 없어지면 마음이 바뀔 거래. 그때 가서 네가 죽고 나면 나를 갖다 때려야 여기. Harap ba? Ako na yung madiyan. Ang game yung sautuin. Ano atak yan? 계속 앞으로 가세요. 아니야, 공주는 위험합니다. පොලිම වැරදිච්ච එකට නාකුණු ගගා ගියාට ඒක මරු. දැන් ඉතින් ඒක ගිහින් ඇවිත් අපි මේ යන්නේ අපි යන්න ආසාවෙන් හිටපු එකේ හරි පොලිමේ. මෙන්න මේක තමයි අපි ඊළඟට යන්න ඉන්නේ. අන්තිමට අපි දෙන්න ඇත්තට වියාරම Vamos a mirar a tu muro te. මැද ගිහිලා හොමනා ඒක යන්තම් අර දෙවනට හොම හොයත් යාත්තම් ලගේ අර මුල මට නම් ඔයාට මොකක්ද ඒ ගැන කියන්නේ ඔම්මෝ කියන්න කිව්වේ අලන්තෝගේ නෑනේ තව කොහොමද අයිතිම සෙට් වුණා නම් ආතල්ල ගිහලා අපිට බැරිලා ඒනම් ඉවරයි මම හිතුවේ මැද හින්ද එච්චරම නැති වෙයි කියලා හරිද හතරවෙනි පාර විතර යද්දී ඔව් එච්චර නෑ ඔව් යුටිවල් කියන්නේ තනිකරම පිස්සුව. හැබැයි ඉතින් මේක ඇවිත් ඉන්නේ දවසකුත් මදි. අපිට තව තැනකට යන්න තියෙන නිසා අපි දැන් මෙතනින් යනවා. ඉතින් අපි ලොටේ වර්ල්ඩ් එකෙන් දැන් එළියට යනවා. අපි ලොටේ ටවර් එකට යන්න. බලන්න නම් තැන් ගොඩක් තියෙනවා. හැබැයි අපිට වෙලා නැති නිසා අපි තීරණය කළා ලොටේ ටවර් එකට යන්න.
පොළොවේ ඉඳන් මීටර් 478ක් උඩින්. යන්න බය නැතුව මෙන්න මේ දෙන්නරි එයා ඉන්නේ අර ධාරේ නෑ මේ එන්න ඒක මේකට එන්නේ වැටුණොත් අල්ලගත්ත හැකිද? චූඩේ මේ වැටුණොත් මේක හිර වෙනවා මේකට. ඉත්තු හිර වෙනවා. මුදුස් ගාලා එන්නේ. මෙන්න මෙහෙට එන්න. මෙහෙට එන්න. මෙහෙට එන්න. මෙහෙ එන්න තව. එතෙන් ගියා කියලා පේන තිබුණා නේද? මොකක්ද පුංචි? ඉතින් අපේ කට්ටිය ටික ෆොටෝ ටික එහෙම ගහගෙන මේක ලස්සනම රෑට නිසා රෑ වෙනකම් බලාගෙන හිටියා. මේක ලස්සන බලලම ගෙදර යන්න. ඉතින් මේ වගේ ලස්සන ෆොටෝස් ගන්න තැන් ගොඩක් මෙතන තියෙනවා. පහළ බිල්ඩින් වල ලයිට් දැම්ම මාරම ලස්සනයි. ඉතින් ගොඩාක් කට්ටිය මෙතන හිටියා ලයිට් දානකම් මේ ලස්සන බලලම යන්න. ගියේ මේකට? එන්න ඒකේ වීදුරු නෑ. චුට්ටක් මෙහාට වෙන්න චුට්ටක්. අපේ දිරින් තමයි වැඩ. අපේ රසට කෑම ටිකක් ගන්න සිංහල කඩේකට. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න. Today. මොකද